යම් වෙහෙසකින් ආර්ථික වාසි ලබා ගන්න. කින් එන්නේ රජයෙන් බාධා. රජයෙන් වැඩක් කරගන්න ගියාම කරදරයි. දැන් හුඟක් අය මේ බස්නාහිරට උළුවව තියන්න එපා කියනවනේ. අයිබෝවන් මම ගිය සතියේ ඔයගොල්ලන්ට කතා කරා මේ දකුණු පැත්තේ ප්‍රධාන උළුවස්ස පිහිටියාම තියෙන ගුණ දෝෂ ඊළඟට හොඳ ස්ථානය කොහොමද ඒ වෙන්නේ කියලා. මොකද දකුණු පැත්තේ විවරයන් තිබුණාම ඊශානයෙන් එන සුභ ශක්තියින් මේ එළියට ගලා යන වේගය වැඩි. ඒ ඇතුලේ තියෙන්න ඕන. දැන් මම අද කතා කරන්න ඔයගලන්ට බස්නාහිර පැත්ත. බස්නාහිර පැත්තේත් අපි දැන් කතා කර නම්බර බස්නාහිර පැත්තත් අර මුලදී කිව්වා වගේම 9කට බෙදා ගන්න. උතුරු සීමාව සහ දකුණු සීමාව අතර 9කට බෙදා ගන්න. 9කට බෙදාගෙන අංක දා ගන්න. මේ රූප සටහනේ සඳහන් පරිදි මේ අංක දා ගන්න. එතකොට ඒ අංක වල අපි 17න් පටන් ගන්නවා. 17 මම ඉස්සෙල්ලා ගිය එකේ කිව්වාගේ පුතුන්ට කරදර අනවශ්‍ය වියදම් මේක තමයි 17. පුතයි තාත්තයි කොයි වෙලෙත් මත ගැටුම් වල ඇති වෙනවා. ඒ නිසා පුතු ඉන්න ගෙවල් වල එක වෙනස් කර ගන්න උත්සාහ ගන්න පිරිමීඩ වාස්තු විශේෂඥයෙක් ලව්වා. ඊළඟට අපි කියනවා 18. 18 තියෙන්නේ වටේ පිටේ අය පොඩ්ඩක් ඉදිරි ආදිගම් තරහ වී ගැටුම් ඇති වෙන්න පුළුවන්. 18 උළුවස්ස තියෙනකොට. ඒ වගේ දැන් අපි කියමු එතකොට 19 මූල්‍ය ලාභ. 19 මූල්‍ය ලාභ කියන්නේ අපේ තියෙන සුභ ශක්තියින් ඒතන ස්ථානයේ දොර තිබ්බෝ ප්‍රධාන දොර පිට වෙන ප්‍රමාණය වැඩි. ඒ ගේ ඇතුළට එන ශක්තියින් ප්‍රමාණය ගේ ඇතුළේ වෙන්න ඕන. ඒක නිසා තමයි එතන පිට ඊළඟට සම්මේලනයක් අඩුයි 20. 20 අපට උළුවස්සක් තියන්න පුළුවන්. ආර්ථික හා මානසික වර්ධනය. හැබැයි ඉතින් ඒකෙදී වෙන්නේ ටිකක් මහන්සි වෙන්න ඕන. නැවිදින වෙනවා ගමන් බිමන් වැඩි. නමුත් යම් වෙහෙසකින් ආර්ථික වාසි ලබා ගන්නවා. 20 21 දෙකම හොඳයි. උළුවස්ස වලට බස්නාහිර පැත්තේ තියෙන ආර්ථික වාසි තියෙනවා. ටිකක් ගමන් බිමන් වැඩි වෙනවා. ඒක තමයි ගෘහ මූලිකයට ගමන් බිමන් වැඩි වෙනවා. නමුත් ආර්ථික වාසි තියෙනවා. එතකොට අපි කියනවා ඊළඟට අපි කිව්වොත් 22. 22 කියන්නේ 22කින් එන්නේ රජයෙන් බාධා. රජයෙන් වැඩක් කරගන්න ගියාම කරදරයි. එතකොට යම් රජයේ නීති කැඩුවයි කියලා යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක එතන තියෙනම් සැලකිලිමත් ජීවිතයට ගියාගෙන යන්න සැලකිලිමත් වෙන්න. ඊට අපි කතා කරන්නේ එතකොට ඊළඟට අපි 23 ගත්තාම ඇත්තටම සැබෑ විදියට එක වයඹ පටන් ගන්න. දැන් 20යි 21යි 22යි කියන්නේ සැබෑ අපේ වාස්තු ශාස්ත්‍රයේ සැබෑ බස්නාහිර. දැන් හුඟක් අය මේ බස්නාහිරට උළුවව තියන්න එපා කියනවනේ. ඒක නිකන් අපි අර බස්නා කියන අදහසත් එක්ක එන වැඩක්. ඒක නිසා ඒක අමතක කරලා මෙතන උළුවව තියන්න බලන්න බස්නාහිර තියෙනවා. දකුණු පැත්තේ උළුවස්ස තියෙනවට වැඩිය බස්නාහිර උළුවස්ස තියෙනක වඩා හොඳයි. ඊළඟට අපි ඊළඟට අපිට බස්නාහිර පැත්ත ගියා වයඹ එන්නේ එතකොට 23 ආර්ථික අලාභ වෙනවා. මොකද ඒක වයඹ අපි කතා කරන්නේ වාස්තු වල වාතය අධිපතිනේ. වයඹ එතකොට මේ වයඹ භූමාවේ බස්නාහිර වයඹ උළුවව බලනවා මේ ඊට වේගයෙන් එතන වාතයේ තියෙන නිසා අපේ සුභ ශක්තියින් ටික හොඳ එකයි නරක එකයි දෙකම එළියට යනවා. එතකොට ඒකේ තියෙන ආර්ථික ලාභ මම අර කිව්වා වගේ අපේ මුඛයන් නමේ ක්‍රියාත්මක වෙන්නට යම් බාධාවක් වෙනවා. දැන් නාය සෙම අමාරු ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඊළඟට 24 කියන්නේ හරියට වයඹේ මද. ඒක ඉතින් එතකොට අර මම ඉස්සෙල්ලා 23 ගැන කිව්වා වගේම එතන මේ වාතයට අධිපති වයඹ වාතය අධිපති නම් වාතයට අධිපති ප්‍රමාණය හොඳ දේ නරක දේ වැඩි වේගයෙන් යනකොට සෞඛ්‍ය අපේ ශාරීරික සෞඛ්‍ය ලෙඩ රෝග
වැඩි වෙන්න පුළුවන්. මේ වගේම තමයි මේ 25 වයබ මුල්ල. එතන ඒකෙත් අර මම කිව්ව සිද්ධාන්තේ වයම නිසා සුභ ශක්තියින් ටිකේ සුභ සහ අසුභ දෙකම එතන කවුළුවත් යන වේගෙ වැඩි වුණාම මොකද හදිසි මරණ තුවාල වීම සිරගත වීම වගේ දේවල් ගෘහ මූලිකයට ඒක බලපානවා. ඒත් දැන් මම කතා කරා ඔයගොල්ලන්ගේ බස්නාහිර පැත්තේ ස්ථාන නාමය මොනවද වෙන්නේ මම නැවත කියන්නේ මේක ගෙදර මැනලා බලන්න මේ දේවල් වෙනවා නම් වාස්තු විශේෂඥයෙක් ලව්වා නිවැරදි කරගන්න උත්සාහ ගන්න. එතකොට ඒ කරන්නේ වැඩි වියදමකින් නැතුව පිරමීඩ වලින් වර්චුවල් කියන්නේ අපට ඇසට නොපෙනෙන කාන්දම් බිත්තියක් හදලා දොර වහලා අදාළ සුදුසු තැන පිරමීඩ වලින් හදන්න පුළුවන්. ඒ එහෙම කරගන්න උත්සාහ කරගෙන තමුන්ගේ ජීවිතය යහපත් කරගන්න. මේක මේ අත්දැකීම මේක තව තියෙනවා නම් මේක ඔබගේ නිවසේ මේ උළුවස මම කියාපු එක නිවැරදි නම් තමුන්ගේ හිතවතුන්ට කියන්න පැහැදිලි කරලා දීලා ඒ අයට යහපතක් කරන්න. ඒ වගේම මම ලබන සතියේ ඉදිරිපත් කරනවා උතුරු පැත්ත ගැන. ඒක දැනගන්නත් ඒකේ විස්තරත් දැනගන්න ඔබ කැමති ඇති. ඒ නිසා මේක සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනේ ඔබ ඊළඟ වීඩියෝ බලන්න ඔබ හිත ලෑස්ති කරගන්න. එතෙක් ඔබ සැමට ආයුබෝවන්.